හරි දැන් මේ දවස් ටිකේම මම කතා කරේ ඇමරිකාව සහ ඉරානය ගැන. මොකද ජාත්‍යන්තර දේශපාලනය ගැන කතා කරනවා නම් මේ වෙලාවේ ඇමරිකාව සහ ඉරානය කියවා ගැනීම සහ අධ්‍යයනය කිරීම ජාත්‍යන්තර වශයෙන් කොහොමද වෙළඳාම වැඩ කරන්නේ, ජාත්‍යන්තර සබඳතා වැඩ කරන්නේ, මිලිටරි බලය කියන එක කොහොමද පාවිච්චි කරන්නේ කියන එක පිළිබඳ හොඳ අවබෝධයක් ගන්න පුළුවන්. ඇමරිකාව ඉරානයට ගහනවා කිව්වට ඇමරිකාවට යුද නැව් නෑ මේ බටහිර ආසියානු මුහුදු කරේ. ඇත්තටම තියෙන්නේ මිඩල් ඊස්ට් බේස්, ඒ කියන්නේ කටාවල, කුවේට් වල ඒ වගේ තැන්වල තියෙන මිලිටරි බේස් තමයි තියෙන්නේ. දැන් ගොඩක් යුද්ධ පිළිබඳ අවබෝධයක් තියෙන විශේෂඥයෝ ඔබ CNN BBC වගේ නාලිකා බැලුවොත් තේරෙනවා ඒගොල්ලෝ කියනවා මේ යුද නැවක්, ඒ කියන්නේ ප්ලේන් බාන්න පුළුවන් නැව් නැතුව රටකට පහර දෙන එක කරන්න සුදුසු වැඩක් නෙමෙයි. ඒ කියන්නේ ලොකු රිස්ක් එකක් කියලා. ඒ හින්දා ඇමරිකාව ගහනවා කියපු පළියට ඉරානයට ගහන එකත් විශ්වාස නැහැ. ඊළඟට මෙතන තව ඉන්ට්‍රෙස්ටිං කාරණයක් තියෙනවා. ඒ තමයි දැන් මේ ඇමරිකාව පහර දුන්නොත් ඉරානයට, ඒක ඉරානයට වෙන පහරදීමකට වඩා ඔබ දන්නවා මේ මුස්ලිම් ලෝකයේ තිබෙන බෙදීම් දෙකෙනුත් එක කඳවුරකට පහර දුන්නා. ඒ නිසා තව ගොඩක් තැන්වල ගැටුම් ඇති වෙන්න පුළුවන්. හැබැයි අද මගේ වැඩසටහනේ මම කතා කරන්න යන්නේ ඉන්දියාව සහ ඉරානය ගැන. ඒ ගැන ඔබට මම කියවන්න කියලා ආරාධනා කරනවා. ඒ ගැන අධ්‍යයනය කරන්න කියලා. එහෙම කියන්න හේතුව තමයි මේ දැන් ඇමරිකාවයි ඉරානය දුර ඉඳන් රණ්ඩුනාට ඉන්දියාව සහ ඉරානය අතර සම්බන්ධතාවය ඉතා වැදගත් අපේ කලාපයේ භූදේශපාලනය තේරුම් ගන්න. දැන් ඔබ ඉතිහාසයේ කියවුවොත් එක යුගයක ඉරානය සහ ඉන්දියාව කියන්නේ මේ නියුන් සහෝදරයෝ වගේ, එකම රටවල් දෙකක් වගේ, එකම සිවිලයිසේෂන් එකක්, එකම විදිහ පාලනයක් තිබිලා තියෙනවා. දෙපැත්තට දැනුම ගොඩක් හුවමාරු වෙලා තියෙනවා. එක වෙලාවක නිව් දිල්ලි වල දිල්ලි කෝට් එකේ ලැන්ග්වේජ් එක පර්ෂියන් ලැන්ග්වේජ් එක. ඉරානයේ ගොඩක් ඉරාන ආභාෂය ඉන්දියාවට ඇවිල්ලා තියෙනවා. ගොඩක් යුද හිතවත්කම් ගනුදෙනු සිද්ධ වෙලා තියෙනවා. ඉතින් හරිම ඉන්ට්‍රෙස්ටිං ශිෂ්ටාචාරය පුරා අවුරුදු 10 ගානක් පුරා ඉරානය සහ ඉන්දියාව මේ ආර්යයන් අතර තියෙන සම්බන්ධතාවය අධ්‍යයනය කරන එක මොහොතක ඒ දෙක එක රටවල් දෙකක්. ඇත්තටම එකම රේඛාවක තියෙන එකම කලාපයක් බෙදෙන්න කලින් මේක හරියටම බෙදුනා ඉංග්‍රීසීන් සහ අනිත් යටත් විජිතයන් ආවට පස්සේ. මම මේ ගැන වැඩි විස්තර කියවන්නේ නැහැ. මම ඔබට ආරාධනා කරනවා ඒ ගැන කියවලා බලන්න කියලා. මොකද ඒක හරිම ඉන්ට්‍රෙස්ටිං කාරණයක්, කොච්චර කිට්ටු සම්බන්ධයක් ඉරානය සහ ඉන්දියාව අතර තිබ්බද කියලා. ඔබ දන්නවා ඊට පස්සේ පාකිස්තානය ආව මැද්දට. පාකිස්තානය ආපු එකත් එක්ක ඉරානයේ ඉන්දියාවයි අතර මේ බෝඩ් එකේ සම්බන්ධය නැති වෙනවා. අනිත් පැත්තෙන් ඉරානයේ ගොඩක් කිට්ටු වෙනවා බටහිරට සහ ඇමරිකාව ඒ පැත්තට. ඉන්දියාව කිට්ටු වෙනවා රුසියාව සහ චීනයේ පැත්තට. රුසියාවට කිට්ටු වෙනවා. නමුත් ඉන්දියාව දිගින් දිගටම ඉරානෙන් තෙල් ගත්තා. විශාල තෙල් ප්‍රමාණයක් මිලදී ගත්තා. ඒ නිසා ඔය ඉස්ලාම් රෙවලූෂන් එකට කලින් හිටපු නායකයා ඉන්දියාවත් එක්ක සමදතා පටන් ගත්තා. ඉන්දිරා ගාන්ධිත් එක්ක. නමුත් ඔහුගේ රාජ්‍ය පෙරළුණා. දැන් මේක ෆාස්ට් ෆෝවර්ඩ් අපි ආවොත් මෝදි ජනාධිපතිතුමා අගමැතිතුමා ඉරානෙත් එක්ක නැවත සමදතා ආරම්භ කරා. ඉතාම හොඳ මිත්‍රත්වයක් ඒ දෙන්න ගොඩ නැගුවා. හැබැයි ගොඩ නැගලා ඊළඟ අවුරුද්දේ ඉරානයේ ආධ්‍යාත්මික නායකයා කතාව පවත්වද්දි කිව්වා ඒ රටේ නිදහස් දිනය වගේ දවසක් තියෙනවා යම්කිසි දවසක්. එදා කතාව පවත්වද්දි ඉරානයේ ආධ්‍යාත්මික naයකයා කිව්වා අපි කාශ්මීරයේ ඉන්න මුස්ලිම් ජනතාවට ඒගොල්ලන්ගේ අයිතිවාසිකම් ලබා ගැනීමට ඒගොල්ලන්ගේ ටෙරිටරි එක ලබා ගන්න උදව් කරන්න ඕනේ කියලා. මම හිතන්නේ ඒ තරම් සෙන්සිටිව් මාතෘකාවක් ඉන්දියාවට තවත් තියෙනවා කියලා. ඉන්දියාවට කනට ගැහුවා වගේ. ඒකත් එක්ක නැවත වරක් අර විශ්වාසවන්තභාවය මේ රටවල් දෙක අතර තිබුණු සම්බන්ධතාවයට ලොකු පළුද්දක් ඇති වුණා. ඉතින් මේක ඊටම කනගාටුදායක තත්ත්වයක් පහුගිය අවුරුදු දෙක තුන ඇතුළත ඇති වෙච්චි. දැන් ඉන්දියාව ඉරානෙන් දිගටම තෙල් ගත්තා. ඉන්දියාව මේ සේරම සැන්ක්ෂන්ස් ඇතුළේ 2019 තමයි මේ සැන්ක්ෂන් එක ආවේ. මේ සැන්ක්ෂන් එක ආපුවාම ඉරානෙන් බඩු ගන්න, ඉරානෙන් තෙල් ගන්න එපා කියලා ඉන්දියාව තෙල් ගන්න එක නැවැත්තුවා. ඇත්තට මේගොල්ලෝ ඒ වෙනකොට බිලියන 17ක ඩොලර් බිලියන 17ක ගනුදෙනු කර හිටපු එක එකපාර ඩොලර් බිලියන 2කට වැටුණා අවුරුද්දක් ඇතුළත සම්පූර්ණයෙන්ම වෙළඳ ගනුදෙනු. හැබැයි බෙහෙත්, ෆාමසූටිකල්, බාස්මති රයිස් මේ වගේ දේවල් කීපයක් මානුෂීය
හේතුන් මත කියලා වෙළඳ ගනුදෙනු කරනවා. ඉරානෙත් එක්ක ඇමරිකාවත් වෙළඳ ගනුදෙනු කරනවා. ඉරානෙන් දේවල් සල්ලි දීලා ගන්නවා ඇමරිකාවත් ඔය සේරම තාංචි මැද්දේ. හැබැයි තෙල් ගන්න එක නැවතුනහම මේ ගනුදෙනුව විශාල වශයෙන් අඩාල වුණා. ඉන්දියානු වේ 10000ක් විතරයි ඉරාන ජීවත් වෙනවා කියලාත් තියෙනවා. දැන් ඔබ දන්නවා මම මීට කලිනුත් කිව්වා 125ක අලුත් ටැරිෆ් එකක් වැටෙනවා. ඒ ටැරිෆ් එක වැටුනොත් මම හිතනවා ඉන්දියාව සහ ඉරානය අතර තියෙන ගනුදෙනු සම්පූර්ණයෙන්ම නවතී කියලා. ඒ වගේම මෙතන මේ ඉරානය තව වැදගත් දෙයක් කරා මේ දැන් ඉරානෙත් එක්ක ගනුදෙනු කරද්දී ඊශ්‍රායලේ තරහ වෙනවා. හැබැයි ඉන්දියාව ඊශ්‍රායලේ ඉතාම හොඳින් මැනේජ් කරගන්නමින් ඉරාන එක්ක ගනුදෙනු කරා. ඩුබායි තරහ වෙනවා. ඩුබායි එක්ක ඉතාම හොඳ ගනුදෙනුවක් කරන ගමන් ඉරානෙත් එක්ක ගනුදෙනු කරා. ඇමරිකාව තරහ වෙනවා. ඇමරිකාවත් එක්කත් හොඳ ගනුදෙනුවක් කරන තමයි ඉන්දියාව මේ ඉරාන එක්ක ගනුදෙනු කරේ. මේක ෆොරින් ස්ට්‍රැටජි වල කොහොමද ෆොරින් රිලේෂන්ස් පවත්වා ගන්න කියන එක හොඳ අධ්‍යයනයක් ඔබට කරන්න පුළුවන් දෙයක් තමයි කොහොමද ඉරානෙත් එක්ක ගනුදෙනු කරේ. මෙතන පාකිස්තානේ අනිත් රටවලුත් අප්සෙට් එක අතර මේ ගනුදෙනුව කොහොමද කරේ කියන එක මේක කොච්චර දුරදිග ගියාද කියනවා නම් ඔබ දන්නවා මේ චබහාර් කියන පෝට් එක. දැන් පාකිස්තානේ මග ඇරලා මිඩල් ඊස්ට් වලට ඇක්සස් ගන්න අලුත් පෝට් එකක් හදනවා චබහ කියලා. ඒ පෝට් එක 100% ඉන්දියන් ඉන්වෙස්ට්මන්ට් එකක්. ඉන්දියාවේ ලොකුම ඉන්වෙස්ට්මන්ට් එකක් ඒක. ඇමරිකානු ඩොලර් මිලියන 370ක ඉන්වෙස්ට්මන්ට් එකක් ඒ ආශ්‍රිත කටයුතු සඳහා. ඒක දැන් සම්පූර්ණයෙන්ම නවතින්න වෙලා තියෙනවා. දැන් ඔය ඉරාන ඉන්වෙස්ට් කරන එකට කොච්චර චාන්ති දාලා තිබ්බත් ඉන්දියාවට පුළුවන් වුණා ඇමරිකාව එක්ක නිගෝෂියේට් කරගන්න චබහාර් පෝට් එක හදන්න. ඒකට ඇමරිකාව ඒකට විතරක් කන්සෙෂන් එකක් දුන්නා. හැබැයි මේ අවුරුද්දේ ඇමරිකාව කිව්වා මාස 6යි අපි දෙන්න එතනින් පස්සේ කන්සෙෂන් එක දෙන්නේ නැහැ. මාස 6න් පස්සේ ඒකටත් තහංචි වැටෙනවා කියලා මං හිතනවා. දැන් ඉන්දියාවේ ෆොරින් ඩිප්ලොමැට්ස්ලා ඇමරිකාවත් එක්ක මේ ගැන සාකච්ඡා කරමින් යනවා මේ පවතින තත්ත්වය වෙනස් කරගන්න. ඉතින් ඕක තමයි හරි ඉන්ට්‍රෙස්ටිං තත්ත්වයක්. මේ මොකද ඉරානයේ අත්‍යවශ්‍ය සාධකයක් ඉන්දියාවට පාකිස්තානේ මග ඇරලා මේ පැත්තෙන් ඇවිල්ලා චබහාර් පෝට් එකට ආවොත් චබහාර් පෝට් එකෙන් බඩු බාලා ඉන්දියාවට පුළුවන් ඉරානය හරහා මිඩල් ඊස්ට් වල ඕන තැනකට උඩට යනකම් බඩු අරගෙන යන්න පාරේ. ඒ හයිවේ ලයින් එක තමයි මේ හදමින් ඉන්නේ. ඒකට විශාල පාඩුවක් සිද්ධ වෙනවා මේ පවතින යුද්ධය. ඉතින් මට එක හේතුවක් මම දකින්නේ ට්‍රම්ප් ගහන්න නැති වෙන්න. මට හිතෙනවා ඉන්දියාව සහ අනිත් රට ඔය ඉන්දියාව විශේෂයෙන්ම ඇමරිකාවත් එක්ක ලොකුවට නෙගෝෂියේට් කරනවා ඇති මේ පහර දීම කොහොම හරි නවත්ත ගන්න. මොකද ඒක වෙළඳ ගනුදෙනු වලට විශාල වශයෙන් බලපාන නිසා මේ හැම දෙයක්ම අවසාන වශයෙන් තීරණය වෙන්නේ ට්‍රේඩ් එක. ඉතින් මම ඔබට ආරාධනා කරනවා මේ හරි ඉන්ට්‍රෙස්ටිං ඉරාන ඉන්දියානු සම්බන්ධතාවය ගැන කියවන්න. මොකද ඉන්දියාව ඊශ්‍රායලේ මැනේජ් කරලා තියෙනවා ඉතාම හොඳින්. ඔය ඊශ්‍රායලේ මැනේජ් කරන ගමන් ඉරානෙත් මැනේජ් කරනවා කියන්නේ ෆොරින් රිලේෂන්ස් වල හරි ඉන්ට්‍රෙස්ටිං වැඩක්. ඉතින් ඒක ගැන කියවන්න විශේෂයෙන්ම අවුරුදු 3-4000කටත් වඩා පරණ ශිෂ්ටාචාරගත බැඳීමක් ඒ දෙගොල්ලෝ අතර තියෙනවා. අධ්‍යාපනය සංස්කෘතිය සදාචාර එක වෙලාවක දෙගොල්ලන්ටම තිබ්බේ ඕල්මෝස්ට් එකම ආගමක් වගේ. ඒ ආගම පවා ලොකු සම්බන්ධතාවයක් තිබ්බා ඒ දෙගොල්ලන්. ඉතින් මේ කියවලා බලන්න. ඔක තමයි අද කතා කරන්න ඕන වුණේ. බොහොම ස්තුතියි. සබ්ස්ක්‍රයිබ් කරන්න channel එක. අනිත් අයත් එක්ක බෙදා ගන්න සංවාදයට එකතු වෙන්න. ඒ ඇති අපිට මේ සංවාදය තමයි අපි නිර්මාණය කරන්න හදන්නේ. ලෝක දේශපාලනේ තේරුම් ගත්තාම රට ලෝකේ ගැන තේරෙන මිනිස්සු ටිකක් හදාගත්තාම දේශපාලනය කරන්න ලේසි නිසා. ඕකයි තත්ත්වය. එහෙනම් බොහොම ස්තුතියි ඔබේ සහයෝගයට.